අයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම මේ මොහොතේ ඔබට කතා කරන්න කැමති පුද්ගලික මාසය අංක 4 සම්බන්ධව. මේ පුද්ගලික මාසයට අයිති අංකය 4 කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව නම් රාහුට අයිති අංකයක්. ඔබට මේ මාසය ඔබගේ ජීවිතයේ මෙතෙක් මුදල් සම්බන්ධ ප්‍රශ්න තිබුණා නම් ඒවා බොහෝ දුරට විසඳෙන මාසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම 4, 13, 22, 31 වගේ දිනවල ඉපදිච්ච දරුවන්ට නම් විශේෂයෙන්ම වාසිදායක මාසයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද තමන්ට මෙතෙක් නොලැබී ගියපු යම් ආර්ථික අපහසුතා සම්පූර්ණ වෙන කාලයක්. ඒ වගේම තමන්ට හදිසි ධනලාභ ලැබීමේ වාසනාව තියෙනවා. කිසි විටක පසුතැවෙන්න එපා. මධ්‍යස්ථ ප්‍රතිඵලයකින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න උත්සාහ කරන්න. ඔබ සොයාගෙන එන වාසනාව පැමිණීම ප්‍රමාද වන්නට පුළුවන්. නමුත් ඔබට වාසනාව සොයා යා යුතු මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ සැලසුම් ඉදිරිපත් කිරීමේදී උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. පසුබැසීම අමතක කරන්න. පුංචි දෙයකිනුත් කලකිරීමකට පත් වෙන්න එපා. විශේෂයෙන්ම මේ රාහුට අයිති අංකයක් නිසා ඔබ කලබල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් කෝප වෙන්නට පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න තරහ අරගෙන ඒ කටයුත්ත කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අස්ථාවර තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඔබේ උත්සාහය මත ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් සැලසුම් කරන්න, මෙම ශක්තිය වර්ධනය කරගන්න. විශේෂයෙන්ම ඔබ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් කොළ, නිල්, දුඹුරු, අලු වර්ණ වලින් සැරසීම ඉතා සුබයි. නිල් මැණික් පැළඳීමත් ඉතා සුබදායකයි. විශේෂයෙන්ම සෙනසුරාදා, බදාදා දිනවල බෝධි පූජා තබන්න, නිල් මල් පූජා කරන්න. ඔබ මේ මොනවා කරත් ඇත්තටම ඔබ අවංකව කටයුතු කරන්න ඕන. මේ මාසයේ ඉහළ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ ඔබ වංගු දාන්න ගියොත් ඔබට ලැබෙන 100 වගේ 2-3 ගුණයක මුදලක් වැය වෙන්න පුළුවන්. ඒක නිසා වංගු නැතුව කෙලින් අවංකව කටයුතු කරන්න. ඔබ කෘෂිකාර්මික පැත්තෙන් කටයුතු කරනවා නම් නිසි වේලාවදී ඵල නෙලා ගන්න. නැතිනම් ප්‍රමාද වීම දුකට හේතුවක් වෙනවා. එතකොට අපි හිතමු ගොයන් කපන්න ඕන වෙලාවට කපා ගන්න. නැතිනම් ඒවා ව්‍යසනයට උනත් පත් වෙන්න පුළුවන්. කෙසෙල් කැනක් පැහිලා තියෙනවා නම් ඒක තව දුරටත් ප්‍රමාද කරන්න එපා. ඒ සුදුසු අවස්ථාවේදී කපා ගෙට ගන්න. නැතිනම් ඒකෙන් සතුන්ගෙන් කරදර, හොරහතුරන්ගෙන් කරදර ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසායි මම එහෙම කිව්වේ. මොකද මේක රාහුට අයිති අංකයක් නිසා. මුදල් සම්බන්ධ ගනුදෙනු වලදීත් ඔබට යම් සැකයක් තියෙනවා නම් එම මුදල් නැවත ලැබෙන එකක් නෙවෙයි කියලා දෙවරක් හිතන්න එපා. එතෙන්දී ඔබ කළ යුත්තේ ඒ දේ නොදී සිටීමයි. ඒක යම් මුදලකින් සෑහීමකටපත් වෙලා යම් මුදලක් දීලා හෝ අඩු මුදලක් දීලා ඒ ප්‍රශ්නයෙන් මිදෙන එක වඩාත් හොඳයි. මොකද අනුන්ට මුදල් දීලා නැවත ගන්න බැරි තත්ත්වයක් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට කියන්නේ මේ ලෝකයේ ඇති වෙන දේවල් දිහා බලලම මම කතා කරන්න කැමතියි. ඔබ ධර්මානුකූලව කටයුතු කරන්න, සත්‍යයට ඉඩ දෙන්න. අනුන්ගේ වැරදි හදනවට වඩා තමන්ගේ වරද හදාගෙන ඉදිරියට යන්න. මේ මනුෂ්‍ය ආත්මය හරිම දුර්ලභයි. ඒකෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්න පේනවනේ. සතෙක් වුණොත් අපිට ඒ සතාට අපෙන් දෙයක් ඉල්ලන්න බෑ, කතා කරන්න බෑ. නමුත් අපිට අපේ
ඇස්කන්නාස දිව කියන මේ ශරීර ඉන්ද්‍රියන් වලින් හැම දෙයක්ම දකින්න අහන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ලැබූ මිනිසත් භවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සියලු දෙනාටම යහපත ඉෂ්ට කරන්න නිතර අදිෂ්ඨාන කරන්න. ඔබට තෙරුවන් සරණයි. නැවත හමු වෙමු මෙවැනි වීඩියෝ එකකින් අංක 5 සම්බන්ධව ඉදිරියට ඔබ වෙත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.